මතකය ටික ටික අඩුවීම නැත්නම් මතක නැතිවීම කියන එක එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි. අපිට දෙයක් අමතක වෙනවා නම් මතකයේ ටික ටික අඩු වෙනවා නම් ඒක අපේ දෛනික කටයුතු වලට පවා ලොකු බාධාවක් ඇති වෙනවා. මේක ස්නායු රෝගී තත්ත්වයක බලපෑමක් වෙන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. මේවට ප්‍රතිකාර තියනවද වෛද්‍යතුමියනි? ඔව් ඇත්තටම මරුණ ස්නායු පණ ගන්න බෑ කියන මතයක් ගොඩනැගිලා තියෙනවා අපේ සමාජය තුල. නමුත් ඇත්තටම ස්නායු මරුණ ඒවා පණ එන්න පුළුවන් විදිහේ වෛද්‍ය ප්‍රතිකර්ම ඇත්තටම අපේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමේ තියෙනවා. මං ගාවට ගොඩක් අය ඇවිල්ලා කියනවා මතක නැහැ. සමහර අය කියනවා එයාට පරණ දේවල් මතකයි, එදිනෙදා කරන අලුත් දේවල් මතකයි කියලා. ඉතින් ඒ වගේ දේවල් වලට මම ස්නායු ප්‍රාණවත් වෙලා මතක ශක්තිය ඇති වෙන්න මම ඒවට ඇත්තටම ස්නායු පණ ඇවිල්ලා මතක ශක්තිය ඇති වෙන විදිහ ක්‍රමවේදයක් මං ගාව මං ඒවට එක එක විදිහ ප්‍රතිකර්ම ක්‍රම හදලා තියෙනවා. ඒ කියන්නේ දරුණුම රෝගීන්ට මම කසාය දෙන ක්‍රමයක් හදලා තියෙනවා. එයාගේ සියලුම ස්නායු මරුණ ස්නායු පණ එන විදිහට. එතකොට තව මම වේගයෙන් ස්නායු ප්‍රාණවත් වෙන්න රස බෙහෙත් කියලා ස්නායු කල්ක වර්ග හදලා තියෙනවා. තව මම ඔබ විසින්ම නිෂ්පාදනය කරපු මගේම නිෂ්පාදන මමයි බෙහෙත් හදන්නේ. මමයි මගේ ලොකු දුවයි යද්දන් වෛද්‍යවරියක්. අපි දෙන්න තමයි එකතු වෙලා මේ සියල්ලක්ම කරන්නේ. මගේ පරම්පරාවෙන් පැවතෙන මේ වෛද්‍ය ක්‍රමයක්. එතකොට මම තව ස්නායු තෙලක් හදලා තියෙනවා. මේ ස්නායු තෙල දැම්මහම ඇත්තටම මතක ශක්තිය වැඩි වෙනවා, ඇස්පෙනීම හරියනවා, අතපය හිරිවැටෙන ඒවා ගෑවහම හිරිය නැතුව යනවා. දරුණුම රෝගීන්ට මම කියන්නේ කසාය බීලා සාමාන්‍ය කෙනෙක් බවට පත් වෙන්න. ඊට පස්සේ අර දේවල් පාවිච්චි කරගෙන ඕගලන්ට ටික කාලයකින් මේ රෝගය සදහටම ඇඟෙන් ඉවත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ක්ෂණික ප්‍රතිකාර කරනවට වඩා හොඳ රෝගයට හරිම ප්‍රතිකාරය කරලා ඉක්මනින් සුව කර ගැනීම තමයි. මොකද මේ රෝග නිසා ගොඩාක් අය දුක් විඳිනවා. නිතරම තමන් මානසිකව වැටෙන්න ඕනේ නැහැ. මට ස්නායු දුර්වල වෙලා මට පාකින්සන් මගේ අත ඒ කියන්නේ මෙවැනි රෝගකට ලක් වෙන්න එනකොටම අත පොඩ්ඩක් වෙවුලනවා නම් උදේට මොකක් හරි ඇල්ලුවාම අතින් බිමට වැටෙනවා නම් එයා අවබෝධ කරගන්න ඕනේ මට ස්නායු රෝගයක් හැදෙන්න එන්නේ කියලා. එතකොට ඒකට ඉක්මන් ප්‍රතිකාරයක් ගත්තොත් ඉක්මනින් සුව කරගන්න පුළුවන්.